අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා කාලෝචිත මාතෘකාවක් කියලා හිතුණා ඩෙන්ගු. ඉතින් ඩෙන්ගු රෝගය හැදෙන්නේ කොහොමද? ඒ වගේ රෝග ලක්ෂණ මොනවද? ඒවට ප්‍රතිකාර සහ වළක්වා ගැනීම ගැන අද මම කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී ඉන්න. ඩෙන්ගු කියන්නේ වෛරස් විශේෂයක්. මේ වෛරසය අපේ ශරීරය තුළට ඇතුළු වෙන්නේ ඊඩ්ස් කියන මදුරු විශේෂය මගින්. ඉතින් මේ නිකම්ම ඊඩ්ස් මදුරුවෙකු අපට දෂ්ට කළ පමණින් අපිට ඩෙන්ගු රෝගය හැදෙන්නේ නැහැ. ඩෙන්ගු වෛරසය ආසාදිත ඊඩ්ස් මදුරුවෙකු අපට දෂ්ට කළ විට තමයි අපිට ඩෙන්ගු රෝගය හැදෙන්නේ. මේ මදුරුවාගේ ගැහැණු මදුරුවා තමයි රෝගය බෝ කරන්නේ. ඉතින් මේ ඩෙන්ගු වල ප්‍රභේද 4ක් තියෙනවා. ඒක නිසා එක් පුද්ගලයෙකුට ඩෙන්ගු රෝගය 4 වරක් වුවද සෑදීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ ඩෙන්ගු මදුරුවා මොන වෙලාවටද අපිට දෂ්ට කරන්නේ කියලා. වැඩිපුරම ඉර නගිනකොට උදේ 6ත් 10ත් අතර කාලය තුලයි හවස ඉර බහිනකොට හවස 3ත් 7ත් අතර කාලය තුල ඩෙන්ගු මදුරුවා වඩාත්ම සක්‍රියව ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වුණත් දවසේ ඕනම වෙලාවක මේ ඩෙන්ගු මදුරුවෙකු දෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අර මං කලින් සඳහන් කරපු කාල පරාසයන් තුල තමා වැඩි වශයෙන් මේ ඩෙන්ගු මදුරුවාගේ ක්‍රියාකාරීත්වය දකින්නට පුළුවන්. ආසාදිත ඊඩ්ස් මදුරුවෙකු දෂ්ට කළ ගමන්ම අපේ රුධිරයට ඩෙන්ගු වෛරසය ඇතුල් වෙනවා. මේ මදුරුවෙක් දෂ්ට කළ ගමන්ම අපේ ඇඟේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්න පටන් ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මදුරුවා දෂ්ට කළා දින 4ත් 10ත් අතර වගේ කාලයක් යනකොට තමයි රෝග ලක්ෂණ පෙන්눔 කරන්න පටන් ගන්නෙ. මෙහිදී පෙන්වන රෝග ලක්ෂණ යටතේ අධික උණ, දැඩි හිස රදය, ඇස් පිටුපස වේදනාව, මාංශ පේශී සහ සන්ධි වේදනාව, ඇඟපත වේදනාව, ඔක්කාරය සහ වමනය, ආහාර රුචිය අඩුවීම, සමෙහි රතු පැල්ලම් ඇතිවීම සහ අධික තෙහෙට්ටුව මේ වගේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් මේ අධික උණ, හිස රදය වගේ වේදනාවන් සඳහා ඕගොල්ලන්ට පැරසිටමෝල් ඖෂධය භාවිතා කරන්න පුළුවන්. ඒත් ඉබුප්‍රොෆෙන්, ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඇස්ප්‍රින් වගේ වෙනත් ඖෂධ කිසිම දෙයක් භාවිතා කරන්න එපා. ඒ මගින් ඕගොල්ලන්ට සිදුවන සංකූලතා ඉතාමත් වැඩි වෙනවා. රුධිර වහනය වැඩිවීම හා අක්මාවේ ක්‍රියාකාරීත්වය ඉක්මනින් දුර්වල වීමට පුළුවන්. ඔයාලට මේ වගේ රෝග ලක්ෂණත් එක්ක උණ තියෙනවා නම් පළවෙනි හෝ දෙවෙනි දින වෙනකොට ඔයාලා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවට යන්න. ඊට පස්සේ වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි රුධිර පරීක්ෂණ සිදු කරලා ඉන් ඉදිරියට වෛද්‍ය උපදෙස් පරිදි කටයුතු කරන්න වග බලා ගන්න ඕනි. ඩෙන්ගු රක්තපාතය කියන්නේ ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඉතින් අපි බලමු මේ ඩෙන්ගු රක්තපාතයේදී තියෙන රෝග ලක්ෂණ මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම අධික ලෙස බඩේ වේදනාවක් ඇති වෙනවා. නැවත නැවත වමනේ යනවා. නාසයෙන් හා දත් මැදින් ලේ ගැලීමක් සිද්ධ වෙනවා. අපේ වමනේ හෝ මල ද්‍රව්‍යත් සමග ලේ පිට වෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නිදිමත ගතියක් හෝ අසහනකාරී තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඔයාලගේ ශරීරයට ලොකු දුර්වලතාවයක් තියෙනවා වගේ දැනෙන්නත් පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ තිබුණොත් හැකි ඉක්මනින් ඔයාලා රෝහල්ගත වෙන්න. ඩෙන්ගු රෝගයේදී උණ බැහැලා යාම රෝගයේ සුවවීමක් නොවෙන්න පුළුවන්. මේ උණ බැහැලා යනවත් එක්කම සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්. මේ ඩෙන්ගු රෝගය ඉතාමත් භයානක රෝගී තත්ත්වයක්. මේ රෝගයේ මුලදීම හඳුනා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ ඩෙන්ගු රෝගය සඳහා ප්‍රතිශක්තිකරන කිසිවක් මේ වෙනකන් හොයාගෙන නැහැ. ඒක නිසා අපි මේ රෝගයෙන් ආරක්ෂා වීම, අපිට මේ ඩෙන්ගු මදුරුවා දෂ්ට කිරීමෙන් අපි වැළකී සිටීම, ඒ වගේ පිළිවෙත් අනුගමනය කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේ දවස්වල ජනමාධ්‍ය මගින් නිතරම දැනුවත් කරනවා මේ ඩෙන්ගු මදුරුව බෝ වෙන ස්ථාන පිරිසිදු කරන්න කියලා. ඉතින් ඒ වගේ මමත් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා සතියකට වරක්වත් වතුර එකතු වෙලා තියෙන තැන් අයින් කරන්න, වටපිට පිරිසිදුව තියාගන්න. ඒ වගේම තමා ඩෙන්ගු මදුරුවා ඔයාලට දෂ්ට කිරීමෙන් ආරක්ෂා වෙන්න අපිට පුළුවන් අධික ඇඳුම් අඳින්න, මදුරු දැල් භාවිතා කරන්න, මදුරු විකර්ෂක භාවිතා කරන්න. මේ වගේ ක්‍රමවේද අනුගමනය කරලා මේ ඩෙන්ගු මදුරුවා අපිට දෂ්ට කිරීමෙන් ආරක්ෂා වෙන්න ඕනේ. මේ ඩෙන්ගු රෝගය ඉතාමත් භයානක රෝගී තත්ත්වයක්.
ඩෙංගු රක්තපාතය ඊටත් වඩා භයානකයි. ඉතින් මේ ඩෙංගු රක්තපාතය ඒ වගේම ඩෙංගු රෝගයට තියෙන රුධිර පරීක්ෂණ ගැනත් ගොඩක් කතා කරන්න විස්තර තියෙනවා. අද දවසේ මම ඒ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිගේ වැඩි වෙන නිසා. ඊළඟ දවසේ මම මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලටත් මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඩෙන්ගු වලට අපි කරන බ්ලඩ් ටෙස්ට් පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒවට විස්තර මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම නිරෝගී දිවියක්.